උසස් පෙළ විභාගයට ගිනුම් කරන විෂය හදාරන ළමයෙක්ද ඔයා? උසස් පෙළ විභාගයේදී මෙන්න මේ ගිනුම් කරන විෂය හදාරනකොට තියරි පාර්ට් එක ඉගෙන ගත්තී ඔයාලට ටිකක් කම්මැලි වගේ හිතෙනවා. එහෙනම් මෙන්න මේ ක්‍රමයට තියරි කොටස් ඉගෙන ගන්න ඔයත් try කරලා බලන්න. ගිනුම් කරන විෂය හදාරන කෙනෙක්ට මුලින්ම ඔයාට හම්බෙන පළවෙනි තියරි කොටස තමයි මෙන්න මේ ගිනුම්කරණය කියන්නේ මොකක්ද කියන්නේ. එහෙනම් අපි ගිනුම්කරණය කියන්නේ මොකක්ද කියන එක මෙන්න මේ වගේ රූප සටහනක් ඔස්සේ try කරලා බලමු. ගිනුම්කරණය කියන්නේ මොකක්ද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිනුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිනුම්කරණය කියලා හඳුන්වනවා. ආය පාරක් අපි try කරලා බලමු. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිනුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිනුම්කරණය කියලා හඳුන්වනවා. බලන්න මේ වගේ රූප සටහනක් ඔස්සේ ඔයාට මේ තියරි පාර්ට් එක ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. එහෙනම් ඔයා ගෙදර ඉන්න ගමන් නිකන් try කරලා බලන්නකෝ මේක කොච්චර ලේසියිද කියලා. මෙහෙම try කරලා තියරි කොටස් ලේසියෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ඔයත් try කරලා බලන්න.